මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සංසාරේ කරන ලද පිනක් ඕන. හේතුව මේ පිරිසිදුම නිවන් මාර්ගයයි. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය මහත් වූ කුසල් රැස් කර ගන්නවා. පින් රැස් කර ගන්නවා. නිවන් මාර්ගයට කැමති නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. නිවනට ආස නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. මේ ධර්මය අහන්නට නම් ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කිරීමේ හිතේ කැමැත්ත තියෙන්න ඕන. අනිත් එක තමයි නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් මාර්ගයට කැමැත්ත තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන්න ඕන. ශ්‍රාවකෙක් විදිහට ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන කෙනෙකුට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන් මේක ගැඹුරින් කොහොමද කින්ද මන්ද කියලා නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබට නොතේරෙන බණක් නෙවෙයි දේශනා කරන්නේ. යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදියට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්‍යයක් විදියට සලකන්න මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි අපේ හිතවල රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවානේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්වයාට ධර්මීය පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි මේ රාගය සමතෙන් යටපත් කරලා කෙනෙක් වුණ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. වුණ රාග හිත යටපත් කරලා සමාධි භාවනාව වඩලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකේ උපන් සත්වයාට ආයුෂ තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් 2. තව කොටස් 4ක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුස්ස ලෝකයට ආවට පස්සේ මේ ඉන්න කරුණු යෙදෙනකොට අලු යට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහා යන්නේ නැතුව ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් කයින් මේ රාගික ක්‍රියාවලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒ කයින් විඳින ආස්වාදයේම සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳිනවා. කයින් විඳින ආස්වාදය එක්ක කන් දෙකෙන් විඳිනවා. එක්ක කතා කර කර විඳිනවා. ජරා කතා උස්සා ඒ කතාව තුළින් ආස්වාදය විඳිනවා. බලන්න රාගයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අන් අය තුළ රාගය අවුස්ස රාග ආස්වාදය විඳිනවා. ඒතර මොකද්ද මේ රාගය කියලා කියන එක? මේකේ මූලික સિદ્ધාන්තය කොහොමද? ඊළඟට මේක සිතවිල්ලක්නේ. රාග සිතවිල්ල. ඒතර මේ රාග සිතවිල්ල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපී පුරා පැතිරිලා යනවානේ. ඒතර හිතට රාගයක් ආපුවම කයින් ප්‍රකට වෙනවා. හිතට ද්වේෂයක් ආපුවම කයින් ප්‍රකට වෙනවා. ඊර්ෂ්‍යාවක් ආපුවම කයින් වචනෙන් ප්‍රකට වෙනවා. වචන වලින් නොදැනී යනවා ඊර්ෂ්‍යාව. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන කොයි වගේ එකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගය කියන එක පිරිසිඳ අවබෝධ කරන්ට නම්, පිරිසිඳ දකින්ට නම්, රාගය කියන එක නසන්ට නම්, රාගය කියන එක ප්‍රහාණය කරන්න නම්, රාගය කියන එක සේ කරන්න ඕනේ නම්, රාගය කියන එක වනසන්න ඕනේ නම්, රාගයට නොඇලෙන්න ඕනේ නම්, රාගය නිරුද්ධ කරන්න ඕනේ නම්, රාගය අත්හරින්න ඕනේ නම්, රාගය දුරු කරන්න ඕනේ නම් කාරණා 37ක් වඩන්න ඕන. ඒ වනාහි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝපෙකි දහම්. බෝධිපාක්ෂික විධර්ම 37 වඩන්න ඕන කියනවා රාගය කියන එක තේරුම් ගන්න. එපමණක් නොවි. ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, එකට කිරීම, ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව, වංචාව, දැඩි බව, සාරම්භය, මානය, මදය, ප්‍රමාදය. මෙවැනි කෙලෙස්. දැන් මේ කෙලෙස් තියෙන කා තුලද? සුදු ළඟද? කෙලෙස් තියෙන කා ළඟද? තමන් ළඟ. ඔය කියපු කෙලෙස් අකුරක් නෑර තමන් තුල තියෙනවා. එක ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර තමන් තුල තියෙනවා. එතකොට මේ තියෙන කෙලෙසේ කොයි වගේද? කොහොම එකක්ද කියලා තේරුම් ගන්නටත්
ඒ කෙලෙසි ප්‍රහාණය කරන්න, නිරුද්ධ කරන්න, අත්හරින්න, දුරින්ම දුරු කරන්න, ආය හට ගන්න නැති මට්ටමටපත් කරන්න නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. එහෙනම් යම් දවසක අපේ හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් නැති වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවොත්. එහෙනම් මේ රාගය අපේ හිතෙන් දුරු නොවුනේ මන්ද? ද්වේෂය, iriසියාව, ක්‍රෝධය, මාන්නය, මදය, ප්‍රමාදය, වංචාව, සට කපට මායම්, ගුණමකුකම් මේ මිනිසුන්ගේ හිත් වලින් නැති නොවුනේ මන්ද? වැඩුවේ නැති නිසා. කුමක් වැඩුවේ නැති නිසාද? බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. කෙලෙස් ප්‍රහාණය නොකලා කියන්නේ නිකෙලෙස් වෙන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? එහෙනම් අපිට නිවන අවබෝධ නොවුනේ මන්ද? මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. එහෙනම් නිවනට කැමති කෙනෙක් කොච්චර හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕනේද? මේ මාර්ගය කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද?